මම ආවා මීගමුවට සල්ලි බෙදන්න. මෙතන තියෙනවා ලක්ෂ 4ක්. හරිද? ඔන්න ඩුබායි සුද්ද නම් සල්ලි තමයි. මගේ ඊයේ TikTok account එක බෑන් කරලා තිනවා. මල්ලි මම අඳුරගත්ත නේද? ඔව්. ඩුබායි සුද්ද මොනවද කරන්නේ? ඩුබායි සුද්ද අනිත් අයට උදව් කරනවා. උදව් කරනවා. තව මොනවද? යාපතක් කරනවා. ඈ? දුගේ කට්ටිය උදව් කරනවා. තව මොනවද කරන්නේ? විශේෂයෙන්ම කරන්නේ කොහෙද? රට යවනවා. රට යවනවා. අන්න හරියා. ඩුබායි සුද්දා මොනවද කරන්නේ? රට යවනවා කියලා මාව අඳුරගත්තොත් ඩුබායි සුද්දා මේ අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා කියලා අඳුරගත්තොත් අනිවාර්යෙන් ඒකට සල්ලි හම්බ වෙනවා. මල්ලි ඒකට වෙන රුපියල් 5000. ඩුබායි සුද්දා කවුද කියලා කවුරු හරි මං එන ටවුන් එකට හැම තැනකටම ලංකාවේ යනවා අද ඉදා. හරිද? අදායි මීගමුවට මුලින්ම මීගමුවට ඇහිලා ආව ලක්ෂ 4ක් අරගෙන සල්ලි බෙදන්න හොඳට මතක තියාගන්න. මම බලව කරලා දෙන්නේ. ගන්න ෆෝන් එක. මගේ YouTube channel එකක් තියෙනවා ඩුබායි සුද්ද කියලා followers 10000ක් ඉන්න. ඒක follow කරලා තියෙන කෙනෙක් ඉන්නවනම් කෙලින්ම මතක තියාගන්න රුපියල් 50000ක් හම්බ වෙනවා. රුපියල් 50000ක් හම්බ වෙනවා. සෙල්ලම් නෙමෙයි රුපියල් 50000. ඒ වගේම TikTok account දෙකක් තියෙනවා ඩුබායි සුද්ද 2 ඩුබායි සුද්ද 8 කියලා. මේ දෙකම follow කරලා ඒකට message දාලා YouTube channel එකත් follow මේ YouTube channel එක මොනවද කරන්නේ? බෙල් කික් එක බෙල් එක කික් එක මේ ටච් කරනවා. ටච් කරලා තව මොනවද? ලයික් කරනවා. තව මොනවද? මොනවද නැගී කරන්නේ? ලයික් කරනවා ෂෙයා කරනවා. කරලා තීන අයට මොනවද හම්බෙන්නේ? කෙලින්ම ලක්ෂයක් හම්බෙනවා. ඒ කියන්නේ YouTube channel එකත් අපේ අනිවාර්යයෙන්ම follow කරලා තියෙන අයට, ඒ වගේම message දාලා තියෙන අයට, ඒ වගේම comment කරලා තියෙන අයට TikTok page දෙකක් තියෙනවා. ඒ දෙකයි Facebook එකයි මේ හැම එකම මම follow කරලා ඉන්න අයට කෙලින්ම ලක්ෂයක් දෙන්න. හරිද? ඉන්නවද? දැන් ටච් කරන්න ටක් ගාලා සල්ලි තමයි. ගන්න ඕනේ ඕපන් කරලා ඩේටා නෑ. හරි. ඕපන් කරලා ඔෆ් වෙන්න හදන්නේ. 100 හරි. ඔය නම මොකද්ද? මම සම්පත් සම්පත් කොහෙද? මම අම්පාරේ අම්පාරේ. කොහේ ඩුබායි සුද්ද අඳුරගත්තේ ටක් ගාලා? SB එකේ වීඩියෝ බලනවා ඊට අමතරව YouTube එකේ බලනවා. වීඩියෝ බලනවා. දැන් ඔයාලට සතුටුද? එතන සතුටුයි හම්බෙච්ච එක. මම ඒක අතරින් කතා කරේ අයියෝ. දැන් ඔයාලට සල්ලි දුන්නද මම? සල්ලි හම්බුන්නේ නැහැ? සල්ලි නේ මම කතා කරලා. ඔව් දැන් ඔයාලට මම කීයක්වත් දුන්නේ නැහැ සල්ලි? නෑනේ. ඔන්න රුපියල් 5000ක් දුන්නේ නැහැ නම් ඩුබායි සුද්දව අඳුරගත්තට. ඩුබායි සුද්ද අඳුරගත්තා සල්ලි හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න. ඩුබායි සුද්දාගේ තියෙනවා TikTok account එකක්. ඩුබායි සුද්දා 8 ඩුබායි සුද්දා 2 මෙන්න මේ TikTok account දෙක follow කරලා message දාලා comment කරලා තියෙන තරුණියන්ට හැම කෙනාටම මේ වගේ සල්ලි හොයාගන්න පුළුවන්. හරිද? කෙලින්ම ලක්ෂයක් දෙනවා. නිකන් නෙමෙයි කෙලින්ම ලක්ෂයක් දෙනවා. මගේ YouTube channel එක මේ ටික ඔක්කොම එකට follow කරලා තියාගන්න යාට කෙලින්ම ලක්ෂයක් දෙනවා. සතුටු නැද්ද? අතට එතරම්. හරි එච්චර. ගාලියා වීඩියෝ කරලා දානවා. දාලා දිනවා නේ. හරි. රට යවපු කළු සුද්දා කියලා. ඒක තමයි. මම වීඩියෝ බලලා තිනවා ඒ කියන්නේ. ඔන්න 5000ක් හම්බුණාද? මගේ වීඩියෝ බලලා තියෙන අයට මාව අඳුරගත්ත අයට කෙලින්ම 5000ක් දෙනවා. ලංකාවේ හැම තැනටම ඔන්න ඩුබායි සුද්ද නම් සල්ලි තමයි. නිකන් නෙමෙයි මල්ලි. ලක්ෂ ගණන් දෙන්නේ. හරිද? මොකද මගේ TikTok account එක බෑන් වෙලා තිනවා. අන්නේ බෑන් කරපු ඉරිසියාකාරයන්ට දැනෙන්න වැඩක් කරනවා.